මීට මාස කීපයකට ඉස්සෙල්ලා උඩමළවේ කපු මහත්මයා ගෙදර මස් තියාගෙන හිටිය කියලා ඒක අරමුණු කරගෙන මහා විහාරයට පහර දුන්නා. මාර පරාජය කළ බුදුරජාණන් වහන්සේ බුදුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේට නිඳා කළා. බෞද්ධ ලෝකයාගේ ජාත භූමියට අපහාස කළා. මේක පිටුපස්සේ ඉන්නේ කවුද? අර ਸਰව බලධාරී පුද්ගලයා. ਸਰව බලධාරී පොක්ස් තමයි මේක පිටිපස්සේ ඉන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය කතා කරන්නේ නැතුව වෙන බහුබූත තමයි මිනිස්සු කතා කරන්නේ. බෞද්ධ ලෝකයේ ඝාතනය කිරීමේ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්න දලහිවලා පිළිබඳව මිනිස්සු දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට අපහාස කරනවා. සංඝ සමාජයට අපහාස කරනවා. අර එක්කෙනෙක් දාලා තිබුණා අපි නම් වඳින්නෙත් නැහැ. අවුරුදු 25ක ඉඳලා හාමුදුරන්ට වඳින්නේ නැහැ කියලා එහෙම අපහාස කරනවා. ඉතින් මේ නායක හාමුදුරන්ට අපහාස කිරීමේ ක්‍රියාවලියේදී දාලා තියෙනවා මේ ලේ ගෑවුණු ඇඳුම් ගැන වල දැම්මය. මම ගිහිල්ලා මේ ස්ථානයට ගිහිල්ලා ඇහැව්වා. එහෙම දෙයක් සිදු වෙලා නැහැ කවදාවත්. අනිත් එක මේ ස්ථානයේ ආරක්ෂක අංශයේ ඉන්න එහෙම තැනක්. රෙදි වල දැම්මා. මේ පට්ටපල් බොරු. වෛරය වපුරනවා. මේ සමාජයේ ගිනි තියනවා. ඉතින් මේක මේ ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල සිද්ධ කළා. සමාජ මාධ්‍ය තුලින් බොරුව රජ කරවන්න පුළුවන්. සමාජ මාධ්‍ය භාවිතා කරගෙන පොතපත කියවලා ලබා ගන්න දැනුමක් සමාජ මාධ්‍ය තුලින් ලැබෙන්නේ නැහැ. ඒක අර මද්ද්‍රව්‍ය පාවිච්චි කරා වගේ පිස්සන් බවට පත්වෙන එකක් තමයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ. මේ සමාජ මාධ්‍ය මේ වෛරය නිසා මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා නේපාලයේ අගමැතිවරයාගේ බිරිඳ පණ පිටින් පුච්චලා මැරුවා. බංග්ලාදේශයේ ආරක්ෂක ඇමති එල්ලලා මැරුවා. ලිබියාව දිව්‍ය ලෝකයට අරගෙන ගිය ලිබියාව සුරපුරයක් කළ ගඩාෆි ජනාධිපතිවරයා මහපාරේ බෝක්කුවක් අස්සේ යකඩ බට පස්ස පැත්තේ වල මැරුවා. අන්න ඒ වගේ විනාශයන් සිද්ධ කිරීමට පාවිච්චි කරන උපකරණයක් ටූල් එකක් තමයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ. සමාජ මාධ්‍ය කියලා කියන්නේ බටහිර දේශපාලන පරිපාලන ආර්ථික අවශ්‍යතාවය සඳහා ආසියාවේ අප්‍රිකාවේ සහ මේ තෙල් රටවල් වල මැද පෙරදිග ජනතාවට නාස්ලනුව දැමීමේ ක්‍රියාවලිය තමයි සමාජ මාධ්‍ය තුලින් සිද්ධ වෙන්නේ.